හරි. අපි බලමු ඔයාගේ no contact person. හරි? ඔයාගේ no contact person මේ වෙලාවේ මොකක්ද යාගේ current situation එක? හරි? no contact person ගේ. එයා මේ වෙලාවේ යම්කිසි ගමනක් යන්න සූදානම් වෙනවා නැත්නම් එයා ගමනක් යනවා. හරි? සමහරවිට ඒක ඇත්තටම ගමනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මොනවා හරි එයාගේ ජීවිතේ යම්කිසි කාර්යයක් කරන්න හදන්නේ කරනවා. හරි? අපි බලමු තාම මොනවද යාගේ current situation එක no contact person. Oh my god. එයා මෙල්ලිලා. මොනවා හරි හිතුවක්කාරී වැඩක්. එයා දන්නවා ඒක හරියන්නේ නැහැ කියලා. නමුත් එයාට එතනින් ගැලවෙන්න බෑ. හරි? එයා හිර වෙලා. මොකක් හරි අවස්ථාවක එයා හිර වෙලා ඉන්නේ. හරි? Hangman and Chariot. තා බලමු. ඔව්. එයාට අරමුණු ගොඩක් තියෙනවා මේ වෙලාවේ. එයාට හිතා ගන්න බෑ මොන අරමුණට ફોකස් කරන්නද කියලා. එයාට අරමුණු ගොඩක් තියෙනවා. එක අරමුණක් නෙවෙයි. හරි? හරිම ඉක්මනින් ගන්න ඕන අරමුණු ටිකක් එයාට ඇවිල්ලා ජීවිතයට. හරි? 8 of Wands. හරි? අපි බලමු තව මොනවද ඒ දවස්වල current situation එක. එයාගේ ජීවිතේ අපි බලමු හරි. මේක පොඩ්ඩක් පැත්තකින් දියමු. හරි? Queen of Wands. තා බලමු එයා මේ දවස්වල එයාගේ current situation එක මොකද්ද? ඔව්. එයා ඔයාගේ no contact person ගේ ජීවිතේ පේන තරම් නැහැ. එයා ඔයාට පේනද මෙතන ලොකු හඳක් තියෙනවා. හරි? සමහර වෙලාවට එයා කල්පනා කරනවා මෙන්න මෙහෙම මේ current situation එකේදී. මම රැවටුණාවද්ද? මම පොඩි දෙයකටත් මෙයාට බැන්නද? එයා ටිකක් පසුතැවිල්ලකින් ඉන්න ගතියක් තියෙනවා මේ කාලේ. හරි? පේන තරම් එයාගේ ජීවිතේ සුබවාදී නැහැ. හරි? එයා පොඩි දෙයකට අනිත් අයට බ්ලේම් කරන ගමන් ඉන්නේ. හරි? එයා පොඩි දෙයකට ළඟ ඉන්න අයට බ්ලේම් කරනවා. හරිද? ටිකක් කේන්තියන එනර්ජි එකක් එයාට තියෙන්නේ. හරි? මට එහෙම තමයි පේන්නේ. හරි. තා බලමු ආගේ no contact person මේ දවස්වල current situation එක. Page of Cup. Page of Cup. එයාට මේ දවස්වල මොකක් හරි දෙයක් එයා හංගගෙන ඉන්නවා. සහ එයාගේ ඔළුවේ නිතරම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔයාට මොනවා හරි පණිවිඩයක් දෙන්න ඕන කියලා ටයිප් කළා මකනවා. සමහර විට මේ දවස්වල ඔයාව හංගගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හිතේ. හරි? බලමු වාගේ no contact person ගේ තාම මොකද්ද තියෙන current situation එක මේ වෙලාවේ. ඔව්. එයා මේ වෙලාවේ යාගේ වැඩවලට ફોකස් කරන ගමන් ඉන්නේ. හරි? එයා මේ වෙලාවේ duty on. හරි? ඔන්න එයා. හරි. අපි ඊළඟට බලමු මොනවද ඔයාගේ no contact person ගේ ඔයා ගැන හිතන්නේ කියලා. හරි. හරි. අපි බලමු ඔයාගේ no contact person මොනවද ඔයා ගැන හිතන්නේ? එයාට ඔයාගේ මතකේ ගත්තාම සමහරලාට නිකන් ගොඩක් තෙහෙට්ටු ගතියක් දැනෙනවා. හරි? ඔය දෙන්න අතර මොකක් හරි නිම නොවෙච්ච ගනුදෙනුවක් තියෙනවා. ඉතින් ඒක ගැන එයා ගොඩක් කල්පනා කරනවා. එයාට මතක් වෙනකොට නිකන් අර කෝටුවකින් තලලා වගේ. කියන්නේ ගොඩාක් පීඩිත ගතියකුත් දැනෙනවා. හරිද? විරාබර ගතියක් දැනෙනවා. හරි? අපි බලමු ඔයාගේ no contact person මොකද ඔයා ගැන හිතන්නේ? ඔව්. එයා මේ වෙලාවේ බුද්ධිමත්ව ඔයා දිහා බලන්නේ. හැංගීම් බරව නෙමෙයි. හරි? හැංගීම් බරව බලන වෙලාවක් නෙමෙයි මේ වෙලාව. ටිකක් රෆ්ලි බලනවා. මේ සම්බන්ධයට මොකද කරන්නේ? මේක ඇත්තටම දිගටම ඇදන් යන්න පුළුවන් දෙයක්ද? මේකට ස්ථාවරයක් තියනවද? බලමු අපි තා මොනවද එයා හිතන්නේ කියලා. එයා චුට්ටක් ඩිමාන්ඩ් වෙලා බලනවා. හරි? තා බලමු එයා මොනවද ආගේ no contact person හිතන්නේ. මොකක් හරි ඔයා කියපු වචනයක් අල්ලගෙන එයා දඟලනවා. ඔව් මේ කඩුවක් අතේ තියෙන්නේ. හරිද? කිංස්ලා දෙන්නෙක්. එයා හරි ඇඩ්වාන්ස් විදිහට
මේ ගැන හිතනවා. හරි අපි බලමු. තාම නදාගෙන කන්ටැක්ට් පර්සන් ගැන හිතන්නේ. එයා හිතනවා ඔයා ලස්සනයි, ඔයා ආකර්ශනීයයි. එයාට අහක දාන්න බෑ ඔයාව. අපි කියන්නේ හරි කියුට් කියලා. හරි. ඔයා ඈත දිලිසෙන ලස්සන තරුවක්. බලන්න මේ කාන්තාව කොච්චර ලස්සනයිද කියලා. එයාට ලස්සනට පේනවා ඔයාව. ඔයාට ලස්සනට පේනවා. එයා දන්නවාගේ හදවතත් ලස්සනයි කියලා. ඔයාට කොච්චර ඔයා එක එක දේවල් කරාට එයා දන්නවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. එයා දන්නවා ඔයා වටා පිරිසක් ඉන්නවා. ඔයා ආකර්ශනීයයි. ඔයා අනිත් අයත් එක්ක හොඳින් ගනුදෙනු කරනවා. ඒව දන්නවා එයා. හරි. එයා ඔයාට ආකර්ෂණය වෙලා ඉන්නේ. හරි. අපි බලමු ඔයාගේ no contact person තාම මොනවද ඔයාගෙන හිතන්නේ? එයා එකපාර ඔයා දිහා බලලා තීරණය කරන කෙනෙක් නෙවෙයි. මේ Knight of Pentacle energy එකකින් කියන්නේ හරිම ස්ලෝ. හරිම කම්මැලිකමින් තමයි මෙයා ඔයා දිහා බලන්නේ. කියන්නේ වැඩි කලබල වෙන්නේ නැහැ මේ වෙලාවේ. එම්පරර් කාඩ් එකකුත් ඇවිල්ලා තියෙනවනේ. හරිද? එයා මේ වෙලාවේ බලන්නේ හැඟීම් වලින් නිමුතුව පරිණත විදිහට. ඒ කියන්නේ බලනවා මොකද මේ වෙන්නේ? එහෙම එයා බලනවා. හරි? හරි. අපි බලමු ආගේ no contact person තාම මොනවද හිතන්නේ? ඔව්. එයා හිතනවා දැන් මේක ඉවරයි. ඉවරට ඉවරයි. දැන් ඉවරට ඉවරයි. ටව කාඩ් එක වල දැන් ඉතින් එයා මාත් එක්ක අය කමිට්මන්ට් වෙන්නේ නෑනේ කියලා එයා හැමති දුකෙන් ඉන්නේ. ඇත්තටම එයා දුකෙන් ඉන්නේ පෙන්නන්නේ නැහැ. එයා ඊගෝ එක වැඩි නිසා. හරි. තා බලමු මොනවද ඔයාගෙන හිතන්නේ no contact person. එයා හිතනවා ඔයාට මතකද මෙයාටත් ආවා. එයා හිතනවා ඔයත් යම්සි ගමනක් යනවා. ඔයත් ඔයාගේ වැඩවලට ෆෝකස් එක දීලා කියලා හිතනවා සහ එයා හිතනවා ඔයාට පුළුවන් අර සුදු චරිත කළු චරිත එකතු කරලා යම්සි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඔයත්. එයා කල්පනා කරනවා එයා විදිහම තමයි ඔයා කියලා. එයා එහෙම කල්පනා කරන ගමන් ඉන්නේ. හරි? හරි. අපි බලමු තව මොනවද එයා ඔව්. එයා ඇත්තටම ඔයාට ආදරේ. ඔය මොන පැලස්තර දැම්මත් එයාගේ ගැඹුරු හිත පතුලේ තියෙනවා ඔයා ගැන ආදරයක්. හරි? එයා ඔයාව දාර්ශනික විදිහට බලනවා. එක එක ඒ ඔක්කොම කරන්නේ ඊගෝ එකකින් හින්දානේ. හරිද? එයා වාට ඇත්තටම ආදරේ. ඇත්තටම ආදරේ වගේ no contact person සමහරලාට එයා මොකක් හරි වෙන සිටුේෂන් එකක ඉන්නේ දින්නේ. නමුත් එයා ඔයාට ආදරේ. හරි? ඔව්. එයා ඇත්තටම ඔයාට ආදරේ. හරි? අපි බලමු එයා ඔයා වෙතට එයිද? no contact person වලට කතා කරයිද? එයාට ඕනේ අලුත් ආරම්භයක් ගන්න. එයාට ලොකු ආකර්ෂණයක් ඔයත් එක්ක තියෙනවා. හරි? ලොකු ආකර්ෂණයක් තියෙනවා commitment wheel of the fortune. මෙයාගේ එක හිතක් නැහැ. මෙයාගේ අර මං කිව්වේ මෙයා එක වෙලාවකට මෙයා ලොකු බරට බරේ කල්පනා කරනවා. එක වෙලාවකට මෙයා ආදරය ගැන මතක් කරනවා. ඉතින් එක මේ එකක් නැති වෙනකොට මේ රෝදයක් නේ තියෙන්නේ. හරිද? ගොඩක් වෙලාවට මෙයා ඩිවයින් එකට බාර දෙන ගතියක් තියෙනවා. හරි? මෙයා හිතනවා මේක කාලය විසින් විසඳයි. කාලය විසින් විසඳයි කියලත් මෙයා හිතනවා. හරි? ඒ වුණාට මෙයා බලාගෙන ඉන්නවා සමහරවිට මට මෙහෙම මෙසේජ් එකක් එනවා. මෙන්න මේ කාඩ් එක ආවා. මෙයා ඔයා ඇක්ෂන් එකක් ගනි. එහෙමත් එයා හිතනවා. හරි. අපි බලමු මෙයාගේ ඇතුලේ මෙයාගේ හදවත ඇතුලේ මොන වගේ සිතුවිල්ලක්ද වගේ. දැන් අපිට අපි නිකන් නෙවෙයි ඔයාගෙන මොනවද හිතන්නේ කියලා. හරිද? මෙයාගේ ඇතුලේ හදවත ඇතුලේ ඔව් මේ ඒස් කාඩ් දෙකක්ම ආවා. ඔව් මෙයාගේ හදවත ඇතුලේ තියෙන්නේ ඇත්තටම ආරම්භයක්. හරි? මේ දෙකෙන්ම කියන්නේ ඒස් ඔෆ් වොන්ස් උත් ආවනේ ඇත්තටම. හරිද? එයා කතා කරයිද කියලා අහනකොට. හරි? මෙයාගේ හදවත ඇතුලේ තියෙනවා අලුත් ආරම්භයක් ඔයත් එක්ක ගන්න. හරි? ඉතින් ඒක තාම හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ඊගෝ එක නිසා. හරි? ඊගෝ එක නිසා හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඔව්. අපි තව කාඩ් එකක් ගත්තොත් ඔව් හදවත ඇතුලේ තියෙනවා ඔයාට කප් එක දෙන්න. හරි? හදවත ඇතුලෙන් ඔයාට කප් එක දෙන්න. මම ඒකයි බැලුවේ මොකද්ද හදවත ඇතුලේ තියෙන කියලා. Knight of Cup හදවත ඇතුලේ තියෙනවා.
නමුත් එයා අර වෙලා වෙනකං ඉන්න ගතියක් තමයි තියෙන්නේ. හරි? කොහොම නමුත් ඔයාගේ no contact person ඔයාට ගොඩක් ආදරේ. හරි? සමහරවිට මෙයා මොන සිටුේෂන් එකේ හිටියත් එයාට මතකයි ඔයාව හොඳට. හරි? ඉතින් Ace of Wands, Ace of Pentacles, Love and Knight of Cup. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.